පුතේ ඔයාලා දුර මාස්ටර් ඔහොම වටයක් ගිහිල්ලා ලස්සනට ඇවිල්ලා අර හරි හිට ගන්න පුතේ. ඔහොම ඇවිදගෙන ඉන්න පුතා. හරි හිට ගන්න. මොකද්ද ඔයාගේ නම? මෙතුපදිනේ ජයවර්ධන. කොහෙද ඉස්කෝලේ යන්නේ? ශ්‍රී රතන සාර පාඨක මුල්දුහල්. දැන් කීයේද ඉගෙන ගන්නෙ? 3 වසර. ඔයාද මොන හරි කරනවද මෙතන? මොකද්ද කරන්නේ? සින්දුව. සින්දුවක් කියනවා. කියන්න. Don jin jin don tadi kita andata rabane. Wannam ragung ragumu tikkirimane. Salpila දැරට ගමේ දිංගුරු කතා නාඩ මේ සදකේ තුරා නටුන් නට මුදයාරු පුතත් ඇවිදගෙන ඇවිල්ලා ඔහොම වටින් ඇවිල්ලා මේ මල්ලි ගාව හිට ගන්න. හරි වටින්. මේ මල්ලිගේ නම මොකද්ද? ප්‍රෙෂින් ඒනෝස්. ඔයා කීයේ වසරේද ඉගෙන ගන්නේ? 4 වසරේ. එතකොට ඔයා දැන් මොනවාද කැමතිම විෂය? මේවා මට ඇහෙන්න ආයෙ පාරක් කියන්න බලන්න නම හයියේ. ප්‍රෙෂින් ඒනෝස්. ඔයා මොකක්ද ඉදිරිපත් කිරීමක් කරනවද? ඔයා දැන් කරා. ආකාසේ නිල් තරු කැට පියාඹලා මහ පොළවට සේපාලික මල් ගහ දිලිසෙනවා කදිමරුවට මාල පොටක් පොඩි නංගිට හදා දෙන්න පුළුවනි මට නූල් පටක් අරන් අතට හිමින් ගියා ගහ ගාවට සාර සරගා එක රැනට ඉගිල්ලුණා නිල් තරු කැට කනා මැදරියනි ආයෙත් පුතත් ඇවිදගෙන මේ මල්ලිගේ නම මොකද්ද? නෙතරු දම්සර. දැන් ඉස්කෝලේ යනවද? කී වසරේද ඉන්නේ? 1. එක වසරේ. මල්ලි මොකද්ද කරන්නේ ඉදිරිපත් කිරීම? සින්දු. සින්දුවක් කියනවා. ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගේ අම්මාගෙන් බණ අරගෙන හැදුණු දිවිය මාගේ දෙවියන්ට දෙවියන් වූ අපේ අම්මා වාගේ කවුරුන් නැහැ ආදරයක් දුන්නේ මට ලෝකේ ජීවිතයට වඩා වටිනා අම්මා මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා දැන් මල්ලි ඔහම ලස්සනට ඇවිදගෙන ගිහිල්ලා අතන හිට ගන්න. මේ මල්ලිගේ නම මොකද්ද? යසිරි. දැන් ඉස්කෝලේ යනවද? ඔව්. කී වසරේද ඉන්නේ? 2 වසරේ. මල්ලි මොකද්ද කරන්නේ ඉදිරිපත් කිරීම? සින්දුව. පෙරලි පෙරලි ලූටාලා අත්තදි වැල් බින්දුව අත්තෙල්ල වහලට වැටුණා වහලෙන් පහලට පෙරලි තේරෙකට වැටුණා නම මොකක්ද පුතේ? යා ඊළඟ එක්කිනා ඉවන්න හදන. මේ මල්ලිගේ නම මොකද්ද? විනු දම්සර. දැන් ඉස්කෝලේ යනවද? කී වසරේද ඉගෙන ගන්න? 2. මොකද්ද කැමතිම විෂය? සින්දුව. ඉස්කෝලේ නම කියන්න බලන්න. හරි සංගී යාරින් ගන්න. මොකද්ද ඔයා ඉදිරිපත් කරන්න දැන්? සින්දුව. එකවත් එකදා කුඹි පොඩිත්තෙක් කොස්කොලයක් යට නිදියාව යත්තා අහස
ගලවලා වහින්න ගත්තා කුළු පොඩිත්තා අදන්න ගත්තා අම්මට ඇහිලා දුවගෙන ආවා කුළු පොඩිත්තාව නලයි මෙතන මතයක් දීලා ලස්සනට හිටගන්න. මොකද්ද මේ මල්ලිගේ නම? දැන් ඉස්කෝලේ යනවද? මොකද්ද ඉස්කෝලේ නම? ඔයා මොකද්ද කරන අංගය? මේ මොකද්ද ඉදිරිපත් කරන්නේ? ඔහොමයි ලස්සනට ඇවිදගෙන ගිහිල්ලා අතනින් හිට ගන්න. කවුද මේ පොඩි මල්ලිගේ නම? ඉස්කෝලේ යනවාද? මේ පුතේ නම් මොකද පැටියෝ නම් මොකද පුතේ මේ මාමලට එහෙන් නම කියන්න බෑම හයියෙන් ආයෙ පාරක්. Manut taye manut takishan ඔයා ඉස්කෝලේ යනවාද? ඊයේ වසරේදී ඉගෙන ගන්න. මොන්ඩිසෝරිද යන්නේ? ඔයා දැන් මොකද්ද කරන්නේ ඉදිරිපත් කිව්වේ? සින්දුවක්ද නැටුමක්ද? මෙහෙම ලස්සනට ඇවිදගෙන ගිහිල්ලා අතනින් හිට ගන්න. අවුරුදු කුමාරයන්ට තරඟයට තව ඉදිරිපත් වෙන දරුවෝ ඉන්නවද? ආයේ නෑ වගේ පේන්නේ. මේ දරුවෝ ටික ඔක්කොම ඇත්තටම හරියම ලස්සනයි. මේ මාමලට නැන්දටත් හරිම ප්‍රශ්නයක් ඇති මේ දරුවන්ගේ කවුද තෝරන්නේ කියලා. එම නිසා මේ හරිම ලස්සනට ඉදිරිපත් කරා මේ දරුවෝ. මේ ස්ථාන තුනක් තෝරනවා. අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද ස්ථාන තුනක් තමයි ලවදුවේ කවුරුත් කැතහන්ද තෝරනවා නෙවෙයි ඉදිරිපත් කරපු මේවා හන්ද තෝරනවා නෙවෙයි. නමුත් අර ස්ථාන තුනක් අවශ්‍ය හන්ද තෝරලා අපි කීවේ සුයිත් මාමට. අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත් වෙන දරුවෝ එන්න බලන්න.